තෙරුවන් සරණයි. අද දවසේදී අපි දුරුතු පෙරහැර වරුණාව මේ වාර්තාමය වැඩසටහන ඔබ වෙතට සමීප කරන්නේ සුවිශේෂී ස්ථානයක සිට. එක් පසකින් පඩුවස්නුවර රාජධානියටත් අනෙක් පසින් දවදිනේ රාජධානියත් තවත් පසකින් යාපහුව රාජධානියත් සහ අනෙක් පසින් කුරුණෑගල රාජධානිය යන මේ සිව් රාජධානියන්ට වටව සත්කොරලේ ඒ ජනතාවට වගේම සමස්ත ලංකාවාසී ප්‍රජාවටම ආගමික අතින් සහ ආධ්‍යාත්මික අතින් සුවිශේෂී වූ සේවාවක් ඉටු කරන කුලියාපිටිය ඇසැද්දුම ශ්‍රී බුද්ධ ශාසන අලංකාර මූල මහා විහාරස්ථානයේ සිටයි අද දවසේදී අපි මේ වැඩසටහන ඔබ වෙතට සමීප කරන්නේ. අපි පෙරහැර හා සම්බන්ධ වන ඒ පාර්ශවයන් එකට එකතු කරගෙන මේ වැඩ කටයුතු මේ විදිහට සංවිධානය කරද්දී අද දවසේදී අපි හිතුවා මේ වැඩසටහනට තවත් සුවිශේෂී චරිතයක් සම්බන්ධ කරගන්නට. කුලියාපිටිය දුරුතු මහා පෙරහැර මංකල්‍ය කියලා කියද්දී පෙරහැර මංකල්‍ය සඳහා අවශ්‍ය කරන ඒ සංවිධානමය ශක්තිය ඒ වගේම පෙරහැර මංකල්‍ය සාර්ථක කර ගැනීම සඳහා මේ දිනවල දැඩි වෙහෙසක් දරමින් ඒ සියලු කටයුතු සිදු කරන කුලියාපිටිය ඇසැද්දුම ශ්‍රී බුද්ධ ශාසන අලංකාර මූල මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සම්බන්ධන ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යතර නම කීමට අවසරයි පූජ්‍ය පල්ලේකාගම රතන භාරති අපේ නායක ස්වාමීන් වහන්සේව අද දවසේදී අපි වැඩසටහනට තවත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව සහභාගී කරගත්තා. මම කැමති වැඩසටහන මේ කතිකාවත ආරම්භ කරන්නට මත්තෙන් ඔබ වහන්සේගෙන් දැනගන්නට කුලියාපිටිය ඇසැද්දුම විහාරස්ථානය කියලා කියන්නේ සමස්ත ලාංකේය ප්‍රජාවටම ඉතාමත් සුවිශාල සේවයක් ඉටු කරන ස්ථානයක්. ඒ ස්ථානය කොහොමද බිහි වෙන්නේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි පුතා. මෙම විහාරස්ථානයේ ආරම්භ කරලා සත වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. කුලියාපිටියේ මිට සත වර්ෂයකට ඉහත බොහොම සුළු ජන කොටසක් ජීවත් වෙච්ච ප්‍රදේශයක්. ආගමික මධ්‍යස්ථානයක් හැටියට බෞද්ධ මධ්‍යස්ථානයක් එවකට පැවතිලා නැහැ. ඒ අවස්ථාවේදී කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රභූවරු කීප දෙනෙක් හිටපු රටේ මහත්මයා වූ කටුගම්පලහත් මත්වේ රටේ මහත්මයා හැටියට හැඳුන්වූ ලෝරන්ස් නුගල අධිකාරන්තුමාත් ඒ වගේම පිදුම වලව්වේ හල්පේ බණ්ඩාර රටේ මහත්මයාත් ඇසැද්දුම වලව්වේ අප්පුහාමි කෝරළේ මහත්මයාත් ඒ වගේම හිග්ගහපිටිය වලව්වේ අප්පුහාමි මහත්මයාත් පල්ලපිටියේ ඒබ්‍රම් ජයතිලක කියන මේ ප්‍රධානීන් 1917 වර්ෂයේදී පමණ කුලියාපිටියේ අම්බලමට එකතු වෙලා පුෂ්පදාන නමින් සමිතියක් ආරම්භ කරලා ඒ සමිතියේ එක් වැඩසටහනක් හැටියට මාසික ධර්ම දේශනා මාලාවක් පවත්වන්නට තීරණය කරලා තිබෙනවා. මේ ධර්ම දේශනා පවත්වන්න සුදුසු ආගමික ස්ථානයක් නැති නිසා නගරේ අද සාරානාත් මහාවිද්‍යාලය නමින් හඳුන්වන එදා ආණ්ඩුවේ ඉස්කෝලේ නමින් හඳුන්වන ස්ථානයේ තමයි තෝරගෙන තියෙන්නේ. ඒ ස්ථානයේ ධර්ම දේශනා පවත්වාගෙන යන අතරේ යටත් විද්‍යා කාලේ නිසා එහි සේවය කරන්නට යෙදුන අන්‍ය ආගමික පොලිස් නිලධාරියෙක් එන ජනතාවට හිරිහැර කරදර ඒ වගේම පහර දීම වැනි දේවල් සිදු වෙලා තියෙන බව සඳහන් වෙනවා. ඉතින් පසුව අර ප්‍රභූවරු පිරිස සාකච්ඡා කරලා තියෙනවා කුලියාපිටියට විහාරස්ථානයක් ඉදි කරමු කියලා. ඒ අනුව 1919 වර්ෂයේදී පමණ මෙම විහාරස්ථානයේ පිහිටි ඉඩම් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ පිදුමේ වලව්වේ හල්පේ බණ්ඩාර රටේ මහත්මයාත් ඇසැද්දුම වලව්වේ අප්පුහාමි කෝරළේ මහත්මයාත් කියන දෙදෙනා විහාරස්ථානයක් හදන්න ඉඩම් පරිත්‍යාග කරලා ඒ පරිත්‍යාග කරපු ඉඩම් වල පොල්ලතු වලින් බණ මඩුවක් සකස් කරලා එහි මාසික ධර්ම දේශනා පවත්වන යන අතරතුරේ කුඩා විහාර මන්දිරයක් සකස් කරලා පන්සලක් බවට පරිවර්තනය කරලා එම පන්සලේ 1921
වර්ෂයේදී ප්‍රථම කටින පින්කම සිද්ධ කරලා විහාරස්ථානයක් හැටියට සංවර්ධනය කරලා තිබෙනවා. ඒ අතරතුරේ 1926 වර්ෂයේදී පමණ කට්ටමරුච්චානේ සිරි සුභාරතී කියන නායක ස්වාමීන් වහන්සේ වැඩමවලා උන්වහන්සේ විහාරස්ථානයේ වස් සමාදන් කරවාගෙන උන්වහන්සේ යටතේ මේ විහාරස්ථානයේ පවත්වාගෙන යන අතරතුරේ උන්වහන්සේ විහාරස්ථාන රාශියක් ආරම්භ කරලා ශාසනික ආගමික මෙහෙවරක් මේ පළාත ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන යන අතර ස්වාමීන් වහන්සේලා රාශියක් බිහි කරන්ට යෙදුණා. ඒ අතර උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වන කබලෑවේ පිය ಭಾರತಿ කියන අනුනායක ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානයේ දෙවැනි විහාරාධිපතින් වහන්සේ හැටියට පත් වෙනවා. උන්වහන්සේ තවත් ඒ විහාරස්ථානයේ පුළුල් කරමින් සංවර්ධන ආගමික ජාතික ආගමික කටයුතු රාශියක් ක්‍රියාත්මක කරන්නට යෙදුණා. ඒ අතරේ තමයි උන්වහන්සේ විහාරස්ථානයේට පෙරහැරකුත් ආරම්භ කරලා තියෙන්නේ. ඒ විදිහට කබලෑවේ පිය ಭಾರತಿ ඒ ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් විදිහට ආරම්භුණු කුලපිටිය දුර්තු මහා පෙරහැර මංකල්‍ය කියලා කියන්නේ අද වෙද්දී පෙරහැර නරඹන ඔබගේ එහෙම නැත්නම් පෙරහැර දකින්න ඔබගේ දැස් පිනවීම කියන කාරණාවෙන් ඔබට ගිහිල්ලා පෙරහැර හා සම්බන්ධ වෙන ඒ සංස්කෘතිකාංග උපයෝගී කරගනිමින් ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කිරීම සඳහා වහඟු පිටිවහලක් වී තිබෙනවා. මම දැනගන්න කැමතියි ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ ඒ කාරණාව කොයි ආකාරයෙන්ද දකින්නේ? අවුපුතා පෙරහැර කියන වචනේ විග්‍රහ කරනවා නම් පෙරහැර කියලා කියන්නේ පූජෝපහාර පැවැත්වීම. කාටද පූජෝපහාර පවත්වන්නේ? ශාස්ත්‍රෝන් වහන්සේලාට, ආගමික නායකයන්ට. ඒ වගේම පූජනීය වස්තුන් මුල් කරගෙන ඒ වෙනුවෙන් පූජෝපහාර දැක්වීම තමයි පෙරහැර කියලා කියන්නේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේට ගෞරවෝපහාර දැක්වීම සඳහා පෙරහැර පවත්වනවා. ඒ වගේම උන්වහන්සේ පිරිනුවන් පෑමෙන් අනතුරුව ඒ සර්වඥ ධාතුන් වහන්සේලාට ගෞරවෝපහාර දැක්වීම, බුද්ධ වන්දනා කිරීම, බුදුරජාණන් වහන්සේ වෙනුවට වන්දනා කරන ධාතුන් වහන්සේලා ඇතුළු ඒ සංකේතවලට ගරු බුහුමන් සිද්ධ කිරීම පින්කමක්. එනිසා ඈත අතීතයේ බෞද්ධයෝ පින්කමක් හැටියට තමයි මේ පෙරහැර පූජෝපහාරයක් හැටියට තමයි ආරම්භ කරලා පවත්වාගෙන ඉවිල්ලා තිබෙන්නේ. ඒ අනුව බෞද්ධ පෙරහැර අද ඊ ආරම්භ වෙච්ච එකක් නෙමෙයි, බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන පෙරහැරක් හැටියට සඳහන් වෙනවා. එතකොට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී පමණක් පෙරහැර පිළිබඳව වංශ කතාවල සඳහන් වෙනවා. අපේ ධර්මාශෝක රජුරෝ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරලා පෙරහැරක් පැවැත්වුවා කියලා වංශ කතාවල සඳහන් වෙනවා. එතකොට ඊට පෙර පෙරහැරවල් පෙර බුදුරයන් වහන්සේලාගේ කාලෙත් පැවැත්ුණා කියන බව ත්‍රිපිටක අට කතාවලත් ත්‍රිපිටක පෙළ පොත්වලත් සඳහන් වෙනවා. සූවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ගෞරවෝපහාර දැක්වීම සඳහා පෙරහැර පවත්වලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි පෙරහැර විකාශනය වෙගෙන ඇවිල්ලා අපේ රටේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩියට පස්සේ සංඝමිත්තා මහරහත්මයන්න් වහන්සේ වඩිනවා. ඒ වඩින්නේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේත් වැඩමවාගෙන. එතකොට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ එදා දඹකුල පටුනේ ඉඳන් අනුරාධපුර දක්වා පෙරහැරෙන් වැඩමවා කියන බව තමයි වංශ කතාවල සඳහන් වෙන්නේ. ඒවා ජනප්‍රවාදවලත් තියෙනවා. මේ විදිහට ගෞරවෝපහාර දැක්වීමක් හැටියට පූජනීය වස්තුන් මුල් කරගෙන තමයි පෙරහැර පවත්වලා තිබෙන්නේ. ඊට පස්සේ දන්ත ධාතුන් වහන්සේ වැඩමවාට පස්සේ දන්ත ධාතුන් වහන්සේ මුල් කරගෙන පෙරහැර පවත්වලා තියෙනවා. ඒ රාජ්‍යවලදී අනුරාධපුර යුගයේ පවත්වලා තියෙනවා. කිස්සිරි මෙවන් කියන රජතුමාගේ කාලේ කිත්තු වර්ෂ 301 328 කියන කාල පරිච්ඡේදවල එතුමා පෙරහැර පවත්වලා තිබෙනවා. ඒ වගේම ඒ බවට විදේශ භික්ෂුන් වහන්සේලාගේ වාර්තාවලත් සඳහන් වෙනවා. චීන පාහියන් කියන භික්ෂුවගේ වාර්තාවලත් සඳහන් වෙනවා. හියුන්සාන් කියන භික්ෂුන් වහන්සේගේ වාර්තාවලත් පෙරහැර කියන එක
සඳහන් වෙලා තියෙනවා. ඈත අතීතයේ බෞද්ධයෝ පෙරහැර පවත්වලා තියෙනවා. ඒක මංගල්‍යයක් හැටියට. ඒ වගේම ආගමික පූජෝත්සවයක් හැටියට. පසු කාලීනව ඒ සඳහා විවිධ සංස්කෘතික අංග එකතු වෙලා, අලියතුන් එකතු වෙලා, ඒ වගේම උඩ රට, පහත රට, සබරකම කියන නර්තන සම්ප්‍රදායන් එකතු වෙලා අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂී අංගයක් බවට පෙරහැර පවත්වලා තියෙනවා. සඳහන් වෙනවා. එතකොට අපට උරුම සංස්කෘතියක් මේක. එතකොට අපේ ජාතික උරුමය. මේ ජාතික උරුමය අපේ රටවැසියන් විසින් ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම ආගමික නායකයන් විසින් ඒවා ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය නායකත්වයේ ඇතුළු රාජ්‍ය ප්‍රභූවරුන් තමයි පෙරහැර පවත්වලා තියෙනවා. වංශ කතා දිහා බලපුවාම හැම රජ කෙනෙක්ම පෙරහැර පවත්වලා තියෙනවා. පොළොන්නරු යුගයේ බලපුවාම පළවෙනි පරාක්‍රම බාහු රජුරුව පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා රජතුමාගේ සිට පහළම වැසියා දක්වා පෙරහැරට දායක වෙලා තියෙනවා. ඒ නිසා මේක අපි කවුරුත් පවත්වාගෙන යන්න ඕනේ. ආගමික උත්සවයක්, ඒ වගේම සංස්කෘතික උත්සවයක්. මේකට ලොකු කුඩා ભેදයක් නැහැ. කවුරුත් බලලා මේකෙන් රස වින්දනයක් ලබනවා. ඒ වගේම ಜಾති ભેදයකුත් නැහැ. සියලුම ජාතීන්ට අපේ සංස්කෘතීන් පිළිබඳව දැකලා බලලා එයින් විනෝදාස්වාදයක් ලබන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේත් අපේ විහෙර විහාරස්ථාන ඒ පළාත් කේන්ද්‍ර කරගෙන විවිධ දින මුල් කරගෙන පෙරහැර පවත්වනවා. දැන් මහනුවර පවත්වනවා ඇසළ පොය නිමිති කරගෙන දළදා වහන්සේ වැඩමවලා දළදා පෙරහැර පවත්වනවා. කැලණියේ දුරුතු පොය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන මුල් කරගෙන පෙරහැර පවත්වනවා. ඉතින් අපේ නායක හාමුදුරුවොත් කුලියාපිටියේ දුරුතු පෙරහැර ආරම්භ කළා බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන මුල් කරගෙන. එතකොට බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවක් හැටියට, පින්කමක් හැටියට මේ පෙරහැර ආරම්භ කළා. අපි මේ පින්කම සියලුම දෙනාගේ දායකත්වය ලබාගෙන පවත්වාගෙන යනවා. පින්කම් කිරීම කාටත් දැක බලලා සන්තෝෂ වෙන්න තියෙන අවස්ථාවක්. ඒක අහිමි කරන එක, පින්කමක් සිද්ධ කරන එක කාට හරි කෙනෙකුට ඒක බාධා කරනවා නම් ඒ පින්කම සිද්ධ කරන්නට එකකින් අකුසලයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ පෙරහැර කියන පින්කම සිද්ධ කරලා බොහෝ දිනෙකට කුසල් සිද්ධ කරගන්න ඉඩකඩ අවස්ථා සලසා දීමක් තමයි සිද්ධ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒත් එක්ක අපි දන්නවා මේ විහාරස්ථානය දුරුතු පෙරහැර පැවැත්වීමෙන් ඔබට ගිහිල්ලා මේ කුලියාපිටිය පුරවරයේ ජනතාවට, ඒ වගේම සත්කෝරළේ ජනතාවට, සමස්ත ලංකාවාසී ඔබ සියලුම දෙනාට, ඔබ සියලුම දෙනාගේ චිරජීවනයේ උදෙසා, ඔබ සියලුම දෙනාගේ සමාජීය තත්ත්වය යහපත් කිරීම උදෙසා, ආධ්‍යාත්මය සංවර්ධනය කිරීම උදෙසා ඉතාමත් දැවැන්ත සේවාවක් ඉටු කරනවා. අපි දුටුවා පසුගිය ගංවතුර කාල සීමාව පරිච්ඡේදයේ පවා ඒ ජනතාවට අවශ්‍ය කරන උදව් උපකාර සිදු කිරීමත් මේ විහාරස්ථානය හරහා සිදු වෙනවා. මම කැමතියි ඔබ වහන්සේගෙන් දැනගන්න විහාරස්ථානය මගින් සමාජයට, ප්‍රජාවට ඉටු වෙන සේවාව කොයි වගේද? මේ පන්සල එදා අපේ බෞද්ධ සංස්කෘතියේ හැඳින්වෙන්නේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියලා. එතකොට පන්සලෙන් ගම හදනවා, ආධ්‍යාත්මිකවත් හදනවා, ආර්ථිකවත් හදනවා, අධ්‍යාපනික වශයෙන් සකස් කරනවා. පන්සල තමයි ඒකේ මූලික ස්ථානය. පන්සලෙන් තමයි ගම හැදුවේ, රට හැදුවේ, ඒ වගේම ආර්ථිකය හැදුවේ. ඒ අනුව පන්සල කියලා කියන්නේ අධ්‍යාපන මධ්‍යස්ථානය. රටේ වැසියන්ට උගන්වපු තැන තමයි පන්සල. දැන් පාසල් ආරම්භ වෙලා තිබුණාට එදා පන්සලෙන් තමයි ගමේ වැසියා, රටේ වැසියා අධ්‍යාපනය ලැබුවේ, ඉගෙන ගත්තේ. එතකොට අධ්‍යාපනික මධ්‍යස්ථානය පන්සල. ඉතින් අද අධ්‍යාපනික මධ්‍යස්ථාන බිහි වෙලා තිබෙනවා. නමුත් පන්සල ආගමික අධ්‍යාපන මධ්‍යස්ථානයක් හැටියට දරුවන්ට ධර්මයේ කියලා දීලා, දරුවන්ට හොඳ නරක දෙක කියලා දීලා, Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්නට උදව් කරන ස්ථානයක් හැටියට ක්‍රියාත්මක වෙනවා පන්සල. ඒ වගේම තමයි පන්සල සමාජ සේවා මධ්‍යස්ථානය. ගමේ පන්සල මුල් වෙලා ප්‍රදේශයේ අසරණ ජනතාවට උදව් කරනවා, උපකාර කරනවා,
රටේ ගමේ විපතක් ඇති වුනහම පන්සල තමයි නායකත්වයේ ගන්නෙ. ඒ අනුව පන්සලෙන් ඒ වාගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපේ පන්සලත් ඒ වාගේ සමාජ සේවා මධ්‍යස්ථානයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මේ විහාරස්ථානයේ මුල් වෙලා නායක හඳුරු ආරම්භ කරලා තියෙනවා තරුණ බෞද්ධ සංගමයක්. ඒ තරුණ බෞද්ධ සංගමයෙන් වැඩිහිටි නිවාස 3ක් ආරම්භ කරලා දැන්ට මේ වෙනකොට පවත්වාගෙන යනවා. සමාජයේ අසරණ වෙන මව්පියන් රැක බලා ගන්න එක සමාජ මෙහෙවරක්. ඒක විහාරස්ථානයෙන් ඉෂ්ට කරගෙන යනවා. ඒ වගේම පසුගිය සුනාමි විපත සිද්ධ වෙච්ච වෙලාවේ අපි විහාරස්ථාන එකතු වෙලා නායකත්වයේ අරගෙන මේ රටේ ඒ සුනාමි විපතෙන් අසරණ වෙච්ච ජනතාව වෙනුවෙන් ඒ විදිහේ උදව් උපකාර කරා මහ ජනතාවගේ ආධාර උපකාර ලබාගෙන ඒ සමාජ සුබ සාධන කටයුතු අපි ඉෂ්ට සිද්ධ කළා. පසුගිය ගම් වතුර විපතෙන් විපතටපත් වෙච්ච ඒ ජනතාව වෙනුවෙන්ද අපි විහාරස්ථානයේ මුල් වෙලා ඒ විදිහේ ජනතාවගේ ආධාර උපකාර එකතු කරලා අපි ඒ ස්ථාන වෙනුවෙන් බෙදා දෙමින් ඒ වැඩසටහන් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම අපේ උපන්දිනය නිමිති කරගෙන අපි අනුරාධපුර වැනි දුෂ්කර පළාත්වල පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් උපකරණ ඒ වගේම විද්‍යාලයට අවශ්‍ය කරන උපකරණ ක්‍රීඩා භාණ්ඩ ආදී ඒ විදිහේ දහස් ගාණක් දරුවන්ට අපි අවුරුදු ගාණක් විද්‍යාල වලට උදව් උපකාර සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම අපේ කුලියාපිටිය ශික්ෂණ රෝහල ඒ වගේම කුලියාපිටියේ පවතින වෛද්‍ය රසායනාගාර එකතු කරගෙන ගිහින් අපි අනුරාධපුර වාගේ දුෂ්කර පළාත්වල වෛද්‍ය සායන පවත්තලා අසරණ ජනතාවට ඒ විදිහේ බෙහෙත් ලබා දීලා වෛද්‍ය පරීක්ෂණ සිද්ධ කරලා ඇස් කණ්ණාඩි බෙදා දීම් ආදී වැඩසටහන් ගණනාවක් අපි සිද්ධ කරලා තියෙනවා. එතකොට රටේ ජනතාවට ඒ විදිහේ සේවාවන් සිද්ධ කරලා තියෙනවා. අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයන් සිද්ධ කරලා තියෙනවා. මේ විදිහේ වැඩසටහන් ගණනාවක් විහාරස්ථානයේ මුල් කරගෙන සිද්ධ කරනවා. මිනිසුන්ගේ ගුණධර්ම දියුණු කරන අතර මිනිස්සු ආධ්‍යාත්මිකව සංවර්ධනය කරන අතර මිනිසුන්ගේ ජන ජීවිතය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය කරන උදව් උපකාර විවිධාකාරයේ විහාරස්ථානයේ විසින් සිද්ධ කරලා තියෙනවා. පෙරහැර කියලා කියන්නේ එක අංශයක්. අපට අදාළ සංස්කෘතිය ආරක්ෂා කිරීමේ අංශයක් එක අංශයක්. අනිත් සියලු අංශද මේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන මේ පළාත තුල ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. වෙනත් දුෂ්කර පළාත්වල ඒ විදිහට ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. මේ විහාරස්ථානයේ ශාඛා විහාරස්ථානයක් උතුරු පළාතේ පැවතුණා. උතුරු පළාතේ අපේ විහාරස්ථානයක් ආරම්භ කරලා සාමින් වහන්සේ නමක් වීරම්වේ විමල භාරතී කියන සාමින් වහන්සේ එහි සිංහල මහාවිද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ හැටියට 1983 වර්ෂයේ දක්වා උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. එතකොට දිවයින පුරා මේ විහාරස්ථානයේ සේවාව පැතිරලා තියෙනවා. දෙස් විදෙස් වලත් අපේ විහාර විහාරස්ථාන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ජාතික ආගමික අධ්‍යාපනික සමාජ සංස්කෘතික කියන මේ හැම අංශයක්ම ශක්තිමත් කරන ස්ථානයක් හැටියටයි මෙම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන්නේ. මේක විදිහ කර්තව්‍යයන් රාශියක් මැද්දේ වුවත් අපත් සමගින් මේ වැඩසටහනට සහභාගී වුණු කුලියාපිටිය ඇසෙද්දුම ශ්‍රී බුද්ධ ශාසන අලංකාර මූල මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරියත්ති සම්බන්ධන ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යතර නමකීමට අවසරයි පූජ්‍ය පල්ලේකාගම රතන භාරතී අපේ නායක ස්වාමීන් වහන්සේට අපගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම තමයි මම හිතනවා ඔබ සියලුම දෙනාට දැන් වැටහෙනවා පෙරහැර මංගල්‍ය පැවැත්වීම මෙන්න මේ විහාරස්ථානයේ මගින් සමාජීය වශයෙන්ුත් ආධ්‍යාත්මීය වශයෙන්ුත් ආගමික වශයෙන්ුත් ඊටමත් සුවිසල් කාර්යභාරයක් සමාජීය වෙනුවෙන් රට වෙනුවෙන් සිදු කරමින් පවතිනවා. ඉතින් මේ විදිහට ඒ කර්තව්‍යයන් සිදු වෙද්දී 31 වන කුලියාපිටිය දුරුතු මහා පෙරහැර මංගල්‍ය සඳහා එය සාර්ථක කර ගැනීම සඳහා දකින ඔබට සුවිශේෂී පෙරහැර මංගල්‍යයක් තිරණ කිරීමේ ඒ කර්තව්‍යයන් මේ වෙනකොට විහාරස්ථානයේ මගින් කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඔබට පුළුවන් ශක්තිය අපිත් සමගින් සම්බන්ධ වන්නට පෙරහැර මංගල්‍යයේ නිරතුරුවම යාවත්කාලින වන තොරතුරු දැක බලා ගන්නට අපි අදට සමුගන්නවා
කුලියාපිටිය ඇසද්දුව ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථාන පරිශ්‍රයේ සිට ඔබ සැමට තෙරුවන් සරණයි.